ඉස්සෙල්ලම ළමයි මේ රිබන් එකේ ගැටේ දාගන්න විදිහ කියලා දෙන්නේ. මෙහෙම ඉදි කට්ට ගන්න. ඉදි කට්ට අරගෙන මෙහෙම ඉදි කට්ට යටින් රිබන් එක තියලා මේ ඇඟිල්ලෙන් මෙහෙම තද කරලා අල්ලගෙන මෙන්න මෙහෙම වටේට රවුම් කිහිපයක් එතුවා. ඔතලා පොඩ්ඩක් මෙතන අත බුරුල් කරන්න. මේ බුරුල් වෙනව පේනවනේ. මෙතන චූට්ට බුරුල් කරලා මේ ඉදි කට්ට මෙහෙම ඉස්සරහට ඔය විදියට මෙහෙම ඇදලා ගන්න. ගත්තට පස්සේ අවසානයේදී මේ එන්න අවසානට මේ ගැටේ වැටෙනවා. හරිද? හරි. ඊළඟට ඔයාලට මහන්න මම පළවෙනියට කියලා දෙන්නේ මේ මල. හරිද? මේ ඩේලියා මල. හරිද? මේකේ පෙති ටික එක මැස්මකිනුත් මැද පිරවිලි මැස්මකිනුත් මහන. එතකොට පළවෙනියට මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ මැස් මේක. හරිද? මේකෙන් තමයි ඩේලියා මල සහ පොකුරු ඩේලියා මල කියන දෙකම මහන්නේ. හරිද? මෙන්න මේ විදිහට අරගෙන රවුමක් ඇඳ ගන්න උනේ. මං කියලා දීලා ඇත්තේ මේ තේරුන්නේ නැහැ කියන ළමයින්ට තමයි මේ කියලා දෙන්නේ. හරිද? රිබන් එකේ හොඳ පිට සහ කන පිට කියලා තියෙන දෙකක් තියෙනවා කියලා මං කියලා දුන්නා. ඒකෙන් මේ හොඳ පිට පැත්ත තමයි ගන්න. අරගෙන දැන් ඔයාලා තනි ඩේලියා මල මහනවා නම් පෙත්ත කොටට ගන්න. පොකුරු ඩේලියා මල මහනවා නම් පෙත්ත දිගට ගන්න. දැන් මම මේ තනි ඩේලියා මල මහන හින්දා පෙත්ත කොටට ගන්න. හරිද? කොට පොකුරු ඩේලියා මල මහනවා නම් දිගට ගන්න ඕනි පෙත්ත. පෙති වට 3ක් යනවා. හරිද? මේ විදියට මෙන්න මේ විදියට පෙති වට දැන් මේක එක පෙත්තනේ මේ බලන්න මල මෙතන ඉඳලා මෙතෙක් අයනේ. කොට ඒ ප්‍රමාණය තමයි මෙතන අරගෙන තියෙන මන් තනි මල මහන නිසා. හරිද? එහෙම නැතුව පොකුරු ඩේලියා මල මහනව නම් මෙතන ඉඳලා ඔයාලා මෙතෙන්ට පළවෙනි පෙති වටේ ගන්න, දෙවෙනි පෙති වටේ තමයි මේ තැඹිලි පාටින් ගිහින් තියෙන්නේ. තුන්වෙනි පෙති වටේ තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට මෙතන මේ මැද පුරවන්නත් යොදාගෙන තියෙන මලක් ස්පයිඩර්ස් රෝස් කියන එක ඒක කියලා දුන්න මම ඔයාලට. මේකත් මම ආපහු කියලා දෙනවා දැන්. හරිද? එතකොට ඒකෙන් මහපු පොකුරු ඩේලියා මල තමයි මේ තියෙන්නේ. හරිද? දැන් ඔන්න මහන විදිය කියලා දෙන්න යන්නේ පෙත්ත. අර විදියට මේ අරගෙන රිබන් එක ඇද්දා තමන්ට අවශ්‍ය පෙත්ත අවශ්‍ය ප්‍රමාණයෙන් ඉදි කට්ට පහලට ගැහුවා. ගහලා මෙහෙම අදිනවා. හරිද? මෙහෙම පහලට ඉදි කට්ට අදිනවා පහලට. ඕන්නෝම අදිනවා. හරිද? එතකොට ඔයාලට මෙන්න පේනවා ඇති මෙන්න මෙහෙම මේ ඉදි කට්ට පහලට ඇදලා මෙන්න මෙහෙම පෙත්ත පොඩි වකුටු හැඩයක් ඇදෙනකන් අපි හිමීට අදින්න ඕනේ පෙතාන. දැන් පෙත්තක හැඩයක තියෙනවනේ. ආපහු මෙතන ඉදි කටුව ගහන්න. ගහලා මෙහෙම උඩට මතු කරලා අරගෙන මෙන්න මේ විදිහට ආයි හොඳ පිට රිබන් එකේ හදාගෙන මෙන්න මේ දැන් අපි මේ ගානේ ඉන්නේ පෙත්ත නතර කරේ ඒ ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් පොඩ්ඩක් කම ගාන වෙන්න ඕනේ. එහෙම ඕන නම් වල රවුමක් ඇඳ ගන්නත් පුළුවන් වටේට. වටේට රවුමක් ඇඳගෙන ඒ රවුමේ ගානට මහන්න. හරිද? මේ විදිහට පහලට අදිනවා. හරිද? අමාරු නැහැ. මෙන්න මේ විදිහට ඔන්න දැන් ඇද්දා. දැන් හිමීට ආන්නහම පෙත්ත හැදෙන විදිහට අදින්න දින. ඔය විදිහට ඉතින් මෙහෙම වටේටම මහලා මේ විදිහට ඔයාලට මලේ පෙති ටික මහ ගන්න පුළුවන්.